ඈ ලෝචියෝ උඹ තාම සාරිය ඇඳගත්තේ නැද්ද බා? අනේ අම්මේ මේ අද නම් මං සාරිය අඳින්නේ නැහැ. මට ගැලපෙනවා කියලා අම්මා මේ ගෙදරට මනමාලියෝ 21ක් ගෙනාවා. ඒ කවුරුත් මට ගැලපුණාද? නෑනේ. මේක හොයාගත්තේ මමනේ. ඒ නිසා මට මගේ ඇත්ත විදියට යන්න දෙන්න. හරි. එහෙනම් 22 වෙනි මනමාලයත් උඹට නැති වුණා කියලා දැම්මම හිතාගන්න. හොඳේ? මෙච්චර හොඳ දෙයක් වෙන්න යනකොට උඹ සාරියක්වත් අඳින්නේ නැතුව ඉන්නකොට ඒ මිනිස්සු මොනවා හිතයිද යකෝ? Hi aunty. Hi. එන්න ඇතුළට. එන්න. මංගා අපි ඉතින් බොරුවට බිස්කට් කේක් අරගෙන ආවේ නෑ. මොකද අපි පුතා කිව්වා ලෝචිතුව TikTok කරන්න ආසයි කියලා. ඒ නිසා මායිමයා ගිහිල්ලා අපි තෝරලම තමයි ඔක ගත්තේ. මේ මොකද යකෝ මේ වෙන්නේ? ඉඳගන්න. ජෝසියා! ඔයාලා මේ දේවල් ඔක්කොට ගණන් ගන්න එපා. මොකද මේ ලෝචි වයසට ගියා තාම පොඩි එකෙක් වගේ තමයි වැඩ කරන්නේ. අංකල්, ආන්ටි! ඉතින් දුවේ තාත්තද වැඩද? ඔව් ආන්ටි. ආන්ටිලා දන්නේ නැහැ ඉතින් අපේ පරම්පරාව ගැන. කෙනෙකුව අංකල්ට කියන්න පළවන විජය දෙවන විජය ඉඳලා රජ පෙළපතකින් තමයි අපි එන්නේ. අපේ තාත්තා අටවන විජය. ඒ කියන්නේ තාත්තත් රජෙද්ද? අයියෝ නෑ ආන්ටි. අපේ තාත්තට නම දාලා තියෙන්නේ ගමේ අය. අපේ තාත්තා ගාවට හදන්න ගේන ඕනම ඉලෙක්ට්‍රොනික බඩුවක් තාත්තා පැයෙන් අටවලා දෙනවා. ඒ නිසායි අටවන විජය කියන්නේ. අනේ අක්කේ ඕනනම් ගණන් ගන්න එපා. මෙයා කොහොමත් ඔය බොරුවට පොඩි දේවල් හරියට ලොකු කරලා කියවනවා. ආන්ටිට කියන්න නිව්සීලන්ඩ් ක්‍රිකට් ටීම් එකේ රෝස් ටේලර් එයාගේ කලිසම් මහන ටේලර් තමයි අපේ තාත්තා. පාකිස්තාන් ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් බාබර් අසම් එයාගේ කොණ්ඩේ කපන බාබර් අපේ මාමි. ආන්ටිට කියන්න ඕස්ට්‍රේලියා ටීම් එකේ මැතිව් වඩේ එයා කන්න ආසම අපේ අම්මා හදන වඩේ. අනේ අක්කේ අයියේ මම නම් මේ මගුලට ඉහෙලින්ම කැමති. වෙන මුකුත් හින්දා නෙමෙයි අපි මේ ලෝචි කෙල්ලට මේ ජොසියා කොල්ල 100%ක්ම ගැලපෙනවා. කොල්ලා විතරක් නෙමෙයි ඔයාලගේ මුළු පවුලම අපේ මේ ලෝචි කෙල්ලට හරියටම ගැලපෙනවා. මේ ලෝචියෝ කොහොමද මේ කොල්ල උඹට හරියටම ගැලපෙනවා කියලා හොයාගත්තේ? බාව් ඇප් එකෙන් නම් මේ